ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමයි මම YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ අලුත් රෙසිපි එකක්. නිවිති කන්න නැති අයට කන්න දෙන හොඳම ක්‍රමය තමයි මේක. මේක ගොඩාක් රසයි. ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. අපි බලමු මේ නිවිති ව්‍යංජනේ කොහොමද හදන්නේ කියලා. මම මේක හදන්න ගත්තේ ගස් නිවිතිය දඩුව. ඔයාලට ඕන නම් වැල් නිවිතිය වල කොළ ගන්නත් පුළුවන්. ඔයාලා ගස් නිවිතිය ටිකක් කඩාගෙන ඒක හොඳින් හොදලා හීනියට කපා ගන්න. මම මේ කපන විදිහට කපා ගන්න. ඉන්පසු බේලුණු ගෙඩියකුත් සිහින්න කපා ගන්න. අමරිස් දෙක තුනකුත් කපා ගන්න. සුදුලුණු බික් දෙකකුත් කපා ගන්න. මේවා ඔයාලා සිහින්න කපා ගන්න. ලොකු කෑලි කපා ගන්න එපා. පාචනයක් අරගෙන ඒකට සිහින්න කපාගත් නිවිති කොළ ටික දාගන්න. ඒකටම සිහින්න කපාගත්ත ලුණු ටිකයි අම්මිරිස් ටිකයි සුදු ලුණු ටිකයි දාගන්න. ඉන්පසු ඔයාලා ඒකට බිත්තර දෙකකුත් කඩලා දාගන්න. ඔයාලා සැරට කනවා නම් කෑලි මිස් තේ හැන්දක් මේකට දාගන්න. සැරට කන්න කැමති නැති අය දාගන්න එපා. ආයි කහ කුඩු ටිකකුත් දාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් මේකට දාගන්න. ඉන්පසු මේක හොඳින් ඔයාලා කලවම් කරගන්න. මේක හොඳින් කලවම් කරගෙන තම්බ ගන්න ඕනේ. ඒකට මම තම්බ ගන්න පාචනයක් අරගෙන ඒක එක්ස්ට්‍රා ටිකක් ගාගත්තා. එක්ස්ට්‍රා නැත්තම් ඔයාලා පොල් තෙල් ටිකක් ගාගන්න. ඉන්පසු හදාගත්ත නිවිති මිශ්‍රණය මේකට දාගන්න. මේක හොඳට කවර් කරලා රයිස් කුකර් එකේ ස්ටිමර් එකේ විනාඩි 20ක් විතර වගේ තම්බ ගන්න. ඔයාලට මේක හදාගෙන තියාගෙන බත් එක වෙන වෙලාවට උනත් තම්බ ගන්න පුළුවන්. දැන් අපේ මිශ්‍රණය ගානට තැම්බිලා තියෙන්නේ. මේක ඔයාලා ලස්සනට කොටුවට කපා ගන්න. මේ ටික කපාගෙන ඔයාලා හැන්ඩ් එකෙන් මේ විදිහට අරගෙන පැත්තකින් තියාගන්න. ඉන්පසු අපි මේ ටික තෙල් පරාදු කරගන්න ඕනේ. ඒකට මම ආච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ අඹ ටිකකුත් මේකට දාගන්න. කරපිංච ටිකකුත් දාගන්න දැන් මේකට. ඉන්පසු සිහින්න කපාගත්ත ලුණු ටිකකුත් දාගන්න. ලුණු ටික රන්වන් පාට පැදීගෙන එනකොට ඒකට පලාගත්ත අම්මිරිස් කරල් දෙකකුයි කෑලි මිරිසුයි කහ කුඩු ලුණු ටිකක් දාගන්න. ගම්මිරිස් ටිකකුත් දාගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරගෙන අපි තම්බගෙන කපාගත් නිවිති මිශ්‍රණය මේකට දාගන්න. දැන් මේ ටිකත් හොඳට කලවම් කරගන්න.
දැන් ඔන්න අපේ නිවිති ව්‍යංජනය හදාගෙන ඉවරයි. ලස්සන පාට තියනවා වගේම තමයි මේක මාරම රසයි. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. නිවිති කන්න නැති අයට කන්න දෙන්න හොඳම ක්‍රමය තමයි මේක. ඔයාලත් මේ විදිහට හදලා බලලා ගෙදර අයටත් දීලා බලන්න. ප්‍රතිචාර කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති ඔයාලා ළමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. වෙනද වගේම මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් ළඟදීම දවසක මේ වගේ රසම රස රෙසිපියක් අරගෙන මං එන්න. එතකන් ඔයාලට සුබ දවසක්.